එහෙනම් අපි ඉන්නේ දැන් ඉල්ලුම් නීතියට හේතු වල හේතු පළවෙනි එක මොකක්ද? මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය. දෙවෙනි එක මොකක්ද? මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිවිපාකය. ඔන්න ප්‍රතිවිපාක දෙකේ එකතුවට අපි කියනවා මිල ප්‍රතිවිපාකය කියලා. මොකක්ද දරුවනේ ඒක? මිල ප්‍රතිවිපාකය. මෙන්න අපේ ඊළඟ මාතෘකාව දරුවනේ ඉල්ලුම් නීතියට හේතු. මං ඉස්සරලා ඉල්ලුම් නීතිය කිව්වේ මොකක්ද? අනිකුත් කරුණු වෙනස් තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවත්නා ප්‍රතිලෝම සම්බන්ධතාව. එනම් මිල වැඩි වන විට ඉල්ලුම් ප්‍රමාණය අඩු වන බවත් මිල අඩු වන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වන බවත් කියවෙන නීතිය ඉල්ලුම් නීතිය ලෙස හැඳින්වේ. ඉල්ලුම් නීතිය ගැන අපි දන්නවා. දැන් අපි ඊට පස්සේ කතා කරනවා ඉල්ලුම් නීතියට හේතු. ඉතාමත් ඉල්ලුම් නීතියට හේතු දෙකක් තියෙනවා දරුවනේ. කරුණු දෙක විදිහට දැනන මතක තියාගන්න. ඊළඟට කතා කරන්න තියෙන ඒ කරුණු දෙක එකින් එක. එකක් තමයි මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය. ඉල්ලුම් නීතියේ පළවෙනි හේතුව මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය. දෙවෙනි හේතුව මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිවිපාකය. ඒ අනුව දරුවනේ ඉල්ලුම් නීතිය කියන විදිහට මිල ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පැවතීමට හේතු දෙකයි. එක මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය. දෙක මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිවිපාකය. මෙන්න මේ දෙන්නගේ එකතුව හොඳට මතක තියාගන්න. මිල ප්‍රතිවිපාකය කාගේ එකතුවද දරුවනේ? ආදේශන ප්‍රතිවිපාකයේ සහ ආදායම් ප්‍රතිවිපාකයේ එකතුව. හොඳයි. එහෙනම් අපි ඉන්නේ දැන් ඉල්ලුම් නීතියට හේතු වල හේතු පළවෙනි එක මොකක්ද? මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය. දෙවෙනි එක මොකක්ද? මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිවිපාකය. ඔන්න ප්‍රතිවිපාක දෙකේ එකතුවට අපි කියනවා මිල ප්‍රතිවිපාකය කියලා. මොකක්ද දරුවනේ ඒක? මිල ප්‍රතිවිපාකය. එනම් කිසියම් භාණ්ඩයක මිල වෙනස් වෙන විට ඔයාලා දන්නවා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. මොන විදිහටද වෙනස් වෙන්නේ පුතේ? ජංගම දුරකථන මිල වැඩි වෙනකොට ජංගම දුරකථන ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා. අන්න බලන්න ජංගම දුරකථන මිල වෙනස් වෙනකොට එහි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට ජංගම දුරකථන මිල අඩු වෙනකොට ජංගම දුරකථන ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. බලන්න මිල වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. පරිගණක මිල වෙනස් වෙනකොට පරිගණක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. ගුවන් ටිකට් පත්තක මිල වෙනස් වෙනකොට ගුවන් සේවා සඳහා පවතින ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. එහෙනම් පුතේ කිසියම් භාණ්ඩයක මිල වෙනස් වන විට එහි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. එහෙම වෙනස් වීමට හේතුවක් තියෙන්න බෑ දරුවනේ. ඕනම දෙයක් වෙන්න හේතුවක් තියෙනවනේ. මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒක දන්නවද? මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒකත් දන්නවද? දැන් එතකොට ඔයාලා දැනගත යුතුයි දරුවනේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩුනේ ඇයි? සහ මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි උනේ ඇයි කියන එකට හේතු දැනගන්න ඕන. මෙන්න ඇයි කියන එකට හේතු දෙකයි. එක මොකක්ද දරුවනේ? මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය. දෙක මොකක්ද? මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිවිපාකය. ඔන්න ඔය දෙක එකින් එක කතා කිරීම තමයි ඊළඟට අපිට කරන්න තියෙන්නේ.